මේ වගේ ලොකු සීෆුඩ් සවානක් කන්න ඔයත් කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඔයා හිතන්නේ මම මේ කොහේ යන ගමන් කියලාද? ඔව් ඔයා හිතුවා හරි. මම ආවාද අලුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ් එකට. හැම කෑම එකකම ප්‍රයිසස් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒ දවස් ටිකේම මට සීෆුඩ් කන්න පොඩි ක්‍රේවිං එකක් තිබ්බා. ඉතින් මම මගේ යාළුවෙකුත් එක්ක ගියා. හැබැයි මම මෙතන ආසම දේ තමයි පූරි කන එක. ඊට කලින් අපි මෙතනට ආවා. මේ සීෆුඩ් සවානේ ගොඩාක් කෑම තියෙනවා. ඉස්සෝ, දැල්ලෝ, කකුලුවෝ, මාළු ඒ වගේ ගොඩාක් හොඳට පිරුණු සවානක්. පෝෂන් එකත් හොඳට දෙනවා. ඇත්තටම අපිට වැටිතුණා. කෑමත් හරිම රසයි. මට මතක විදිහට නම් මේක මං හිතන්නේ 3000ක් තමයි උනේ. දැන් ඉතින් මං කන්න ආසාවෙන්ම බලන් හිටපු කෑම එක. පූරි. දාහි පූරියකට තමයි මං ගොඩාක්ම ආස. මේක 1 බයිට් එකට තමයි කන්න ඕනේ. උනාට ඉතින් ටිකක් ලොකු උනාට කන්න පුළුවන්. මාරම රසයි මෙතන පූරි. එද්දිම ඉස්සරහම තියෙනවා පූරි එකක්. ඒක නෙමෙයි. ටිකක් ඇතුළට ආවට පස්සේ තියෙන තැනින් තමයි ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉස්සරහට යන ගමන් අපිට හිතුණා එතනිනුත් පූරි try කරලා බලන්න. අපි ආයි යන ගමන්. එතන මුලින්ම මං දාහි පූරි එකක් ගත්තා. මම අර කන්න ආස තැන වගේම රසයිද කියලා බලන්න. එතන නම් මට එච්චර සෙට් වුණේ නැහැ. පොඩක් සැරත් වැඩි වගේ තේරුණා. ඒක එහෙම ලොකු රසක් දැනුන්නේ නැහැ. හැබැයි එතන තියෙනවා මෙන්න මේ චොක්ලට් වලින් හදන පූරි එකක්. පැණි රස කන්න කැමති අයට මේ පූරි එක නම් හොඳයි. ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙයි පැණි රස කන්න ආස අය. මම නම් ගොඩක් පැණි රස කන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මට දැක්කම ටිකක් අරගෙන try කරලා බලන්න හිතුණා. ඒකින්ද මම ඒකත් අරගෙන බැලුවා. ඒක නම් ඉතින් 1 බයිට් එකට කොහොමත්ම කන්න බෑ. හැබැයි ඒකත් අවුලක් නැහැ. හොඳයි. ස්වීට් ජාති කන්න කැමති කෙනෙක්ට තමයි හරියන්නේ. ඊට පස්සේ ඉතින් මං එන්න පිටත් වුණා. එන අතරමඟ දොඩම් තියනවා දැකලා ඒවත් කකා මම ගියා. එහෙනම් අදට මං යනවා. ආයි මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.